අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino ගැන. Arduino කියන්නේ මයික්‍රෝ කොන්ට්‍රෝලර් බෝඩ් එකක්. ඒ කියන්නේ අපිට විවිධ ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් පාලනය කරන්න පුළුවන් කුඩා පරිගණකයක් වගේ එකක්. Arduino බෝඩ් එකට විවිධ sensors, LEDs, motors, switches වගේ දේවල් කනෙක්ට් කරලා ඒවා ප්‍රෝග්‍රෑම් එකකින් අපිට පාලනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Arduino එකක් අපට LED එකක් බ්ලින්ක් වෙන්න, ටෙම්පරේචර් සෙන්සර් එකකින් උෂ්ණත්වය මිනුම් ගන්න, ඒ වගේම රොබොට් කෙනෙක් පාලනය කරන්න වුණත් යොදා ගන්න පුළුවන්. ඉතින් Arduino එකට කෝඩ් ලිවීම සඳහා Arduino IDE කියන software එකක් භාවිතා කරන්න පුළුවන්. ඒක free and open source. ඉන්ටර්ෆේස් එකත් ඉතාම සරලයි. අපිට කෝඩ් කරන්න පුළුවන් C language එක හෝ C++ language එක භාවිතා කරලා. Arduino board එකක ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඒවා තමයි micro control chip එක, digital සහ analog pins, power port එක, USB port සහ reset button. අපි දැන් මේ එකින් එක වෙන කාර්යයන් සහ ඒ වගේ වැදගත්කම බලමු. මුලින්ම මයික්‍රෝ කොන්ට්‍රෝලර් chip එක. මේක තමයි Arduino එකේ මොලේ කියලා හඳුන්වන්නේ. ඊළඟට digital සහ analog pins. මේවා input සහ outputs කනෙක්ට් කිරීමට භාවිතා කරනවා. තුන්වෙනි එක power port එක. විදුලිය ලබා දීමට තමයි මෙම port එක භාවිතා කරන්නේ. හතරවෙනි එක තමයි USB port එක. කම්පියුටර් එකට කනෙක්ට් කරලා කෝඩ් අප්ලෝඩ් කරන්න තමයි මේ USB port එක භාවිතා කරන්නේ. අවසාන එක reset button එක. ප්‍රෝග්‍රෑම් එක නැවත රන් කරන්න මේ reset button එක යොදා ගන්න පුළුවන්. Arduino එකේ ප්‍රසිද්ධ බෝඩ්ස් කීපයක්ම තියෙනවා. ඒවා විදිහට Arduino Uno, Arduino Mega, Arduino Nano වගේ බෝඩ්ස් අපිට හඳුන්වන්න පුළුවන්. Arduino භාවිතා කරලා කරන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් කිහිපයක් මම ඔයාලට දැන් කියන්නම්. automatic light system එකක්, line following robot කෙනෙක්, bluetooth හෝ wifi controlled car එකක්, ඒ වගේම IoT එහෙමත් නැත්නම් internet of things project එකක් වුණත් අපිට මේ Arduino භාවිතා කරලා කරන්න පුළුවන්. Arduino එක මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. ඒකට හේතුව ඒක භාවිතා කරන්න තියෙන පහසුව. ඔයාට ඉලෙක්ට්‍රොනික් විෂය ගැන වැඩි දැනුමක් නැති වුණත් Arduino එකෙන් ඕනම දෙයක් අත්හදා බලන්න පුළුවන්. ඒ නිසා ඒක ස්කූල් ප්‍රොජෙක්ට්ස්, යුනිවර්සිටි එක්ස්පෙරිමන්ට්ස් වගේ සහ හොබි ප්‍රොජෙක්ට්ස් වලටත් භාවිතා වෙනවා. ඔයාට කෝඩින්, ඉලෙක්ට්‍රොනික්ස් සහ ඉනෝවේෂන් එකට කැමති නම් ලොකු දැනුමක් නැති වුණත් Arduino එක ඔයාට භාවිතා කරලා ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් අපිත් එක ආරම්භයේ ඉඳන් මේ දක්වා වීඩියෝ එකේ රැඳිලා හිටපු ඔය හැම දෙනාටම ස්තුතියි. අපි Tech with CC